ආයුවන් යාළුවනේ ඉතින් වෙනද වගේම වීඩියෝ එකක් තමයි අදත් තරන් ආවේ. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාගේ Wi-Fi router එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක පොඩ්ඩක් හරි වැඩි කරගන්න පුළුවන් විදියක් try කරලා බලන්න. ඉතින් මේක හරි ගියොත් ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ අද ඔයාලටත් ගෙදරින්ම හොයාගන්න පුළුවන්. මම නම් පාවිච්චි කරන්නේ මේකට පරණ කම්පියුටර් හවුසින් එක පියනක්. ඉතින් මම පෙන්නන්නම් මෙන්න මේ වගේ මේ තියෙන්නේ මගේ නම පරණ කම්පියුටර් හවුසින් එක පියනක්. ඉතින් අපි මේක තමයි පාවිච්චි කරන්නේ අද වීඩියෝ එකේ. මේ අපි සිග්නල් වැඩි ස්පීඩ් වැඩි කරගන්න try කරලා බලන්න යන වීඩියෝ එකට. මම router එක නම් දැන්ට set කරගෙන තියෙන්නේ මෙන්න මේ විදිහේ ජනේලයක. ඉතින් ජනේලයක තමයි මම මේ විදිහේ router එක set කරගෙන තියෙන්නේ. ඉතින් මෙතෙන්දි මෙතන මේ විදිහේ normal තියෙද්දි Mbps 25ක් වගේ තමයි උපරිම ස්පීඩ් එක එන්නේ. මම ඔයාලට ඒක පෙන්නන්නම්. දැනට මේ router එකේ signal bar 3ක් බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා signal bar වල නම් ලොකු වෙනසක් වෙන එකක් නැහැ කියලා. ඉතින් අපි බලමු මේක මේ විදිහට තමයි router එක තියෙන්නේ. ජනේලයක් උඩ තමයි මම set කරගෙන තියෙන්නේ. මම මෙතන පිටිපස්සෙන් තමයි අර මම ගත්ත තහඩුව තියාගන්න යන්නේ. ඉතින් මේ වැඩේට මම දැන් පාවිච්චි කරන්න යන්නේ මගේ පරණ කම්පියුටර් එකක් තිබුණා. ඒකේ හවුසින් එකෙන් ගලවගත්ත පියනක්. ඉතින් අපි බලමු ඒක අරගෙන. හරි. මේ තියෙන්නේ මගේ පරණ අයින් කරලා දාපු කම්පියුටර් එකක්. ඉතින් පට විදියක් දුවලා තියෙනවා. කාලෙකින් එළියට ගත්තා. ඉතින් මම මේක එළියට ගද්දි තමයි මට නිකමට හිතුනේ මෙහෙම ඇලුමිනියම් පියනක් වගේ දෙයක් අපි සිග්නල් වැඩි කරගන්න ඕනේ. ඒ විදියට මෙන්න මේ වගේ කම්පියුටර් එකේ හවුසින් එකෙත් මේ වගේ පියනක් තියලා අපිට ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මම කලින් වීඩියෝ වල නම් ඇලුමිනියම් පියනක් ඒ වගේ දේවල් තියලා try කරලා බලලා තියෙනවා. එතකොට සිග්නල් යම් ප්‍රමාණයක් වැඩි වුණා. හැබැයි මම මෙන්න මේ පියනක් තියලා බැලුවා පොඩ්ඩක් ජනේලයක් ළඟ මම router එක තියලා තියෙන. ඉතින් මම ඔයාලට ඒක වීඩියෝ එකේ ඉස්සරහදී පෙන්නන්නම්. මම මේ පියන දිවුවට පස්සේ Mbps 25ක් වගේ යන router එකේ Mbps 40ක විතර ස්පීඩ් එකක් ආවා. ඉතින් මම ඇලුමිනියම් පියනක් වගේ තියලා තියෙනවා. හැබැයි ඒ තරම් ස්පීඩ් එකක් ආවේ නැහැ. මම හිතන්නේ මේ කම්පියුටර් කේසින් එකේ මේ තියෙන පියන රිෆ්ලෙක්ෂන් සිග්නල් රිෆ්ලෙක්ෂන් එක හොඳට රිෆ්ලෙක්ෂන් වෙන නිසා ඔයාලට router එකට හොඳ සිග්නල් එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ හොඳ තහඩුවක් ගත්තොත් ඔයාලට සිග්නල් වැඩි කරගන්න පුළුවන් ඔයාගේ router එකේ සිග්නල් ස්පීඩ් එක. ඉතින් අපි මේක හරියටම හරියනවද කියලා try කරලා බලමු වීඩියෝ එක ඉස්සරහදී. ඉතින් මම මේක දැන් මේ පියන නෙමෙයි මම ගන්නේ කම්පියුටර් කේසින් එකේ පිටිපස්සේ තියෙන පියන අපි එක ගලවගමු. මම මෙන්න මේ වැඩේට ගන්නේ මෙන්න මේ පැත්තේ තියෙන පියන. ඉතින් මම මේකම තෝරගත්තේ මේ අනිත් එකේ කූලින් ෆෑන් එක සෙට් කරගන්න තැන තියෙන නිසා ඒක සිදුරු ටිකක් තියෙන නිසා මම මෙන්න මේ පියන මේ වැඩේට තෝරගත්තා. ඉතින් ඔයාලගේ ළඟ පරණ කම්පියුටර් කේසින් එකක් වගේ තියෙනවා නම් මෙන්න මේ වගේ පේන්ට් කරපු හොඳ තහඩුවක් තියෙනවා නම් ඔයාලා මේ විදිහට try කරලා බලන්න. මේ කම්පියුටර් කේසින් එකම තහඩුවක්ම ඕනේ නැහැ. ඔයාලට හොඳ තහඩුවක් තියෙනවා නම් සිග්නල් රිෆ්ලෙක්ෂන් වෙනවා කියලා හිතන තහඩුවක් තියෙනවා නම් ඔයාලට මේ විදිහට මම කරන විදිහට මේ විදිහට try කරලා බලන්න පුළුවන්. ඉතින් අපි බලමු සිග්නල් ස්පීඩ් එක වැඩි වෙනවද කියලා. ඔයාලට මම වීඩියෝ එක ඉස්සරහදී පෙන්නන්නම්. ඉතින් මම මේකට පාවිච්චි කරන මෙන්න මේ තහඩුව. ඉතින් මම මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ වගේ තහඩුවක් අරගෙන තියෙනවා. ඉතින් මම මේක PC එකේ කේසින් එකෙන් ගත්ත තහඩුවක්. ඉතින් මම මෙන්න මේ වගේ තහඩුව අරගෙන මම අර router එක channel එකට set කරගෙන තියෙනවා පෙන්වන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ router එක කෙලිම tower එක තියෙන පැත්තට, ඒ කියන්නේ ඔයාලගේ router එක ගන්න signal දෙන tower එක තියෙන පැත්තට මුහුණලා තියලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. අපි හිතමුකෝ මේ පැත්තෙන් tower එකෙන් signal එනවා කියලා router එකට. ඉතින් router එක මෙහෙම තියෙනවා. ඉතින් router එකේ antenna ටික කියන්නේ මම නම් inbuilt antenna තමයි signal reflect වෙන signal එක inbuilt antenna වලට තමයි අරගෙන ස්පීඩ් එක මේ විදිහට වැඩි කරගන්න තීරණය කරේ. ඉතින් inbuilt antenna හොඳයි අතරම මේ වගේ වැඩක් කරන්න. ඉතින් external antenna වලින් signal reflect වෙන එක ගන්නවට වැඩිය inbuilt antenna වලින් ගන්න එක ගොඩක් හොඳයි. ස්පීඩ් එක අතින් පොඩ්ඩක් වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් මේ තියෙන router එක මම අර කලින් පෙන්නුවා වගේ channel වල තියෙන වගේ router එකක්. ඉතින් මේක ඔයාලට ගොඩක් router වලට වැඩ කරනවා. ඉතින් signal antenna තියෙන විදිය අනුව ඒක හොඳ ස්පීඩ් එකක් ගන්න බලපානවා. ඉතින් මේ විදිහට router එක තියාගත්තට පස්සේ ඔයාලා පිටිපස්සෙන් තියන්න ඕන මෙන්න මේ වගේ තහඩුවක්. ඉතින් මේ වගේ plate එකක් තියාගත්තට පස්සේ ඇලුමිනියම් වගේ plate එකක් තියාගත්තට පස්සේ ඔයාලට වෙන්නේ tower එකෙන් එන signal එක මේ plate එකේ වැදිලා reflect වෙනවා. ඉතින් මෙහෙම ඇවිල්ලා signal එක reflect වෙනවා. reflect වෙලා router එකට හරියට angle router එකේ antenna වලට reflect වුණාට පස්සේ ඔයාලට signal strength එක වගේ මේ speed එකත් වැඩි වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි සරලව මේකෙන් කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද ස්පීඩ් එක වෙනසක් වෙනවද ඒ වගේ ඉස්සරහට වීඩියෝ එකේදී බලමු. ඉතින් මෙන්න මෙහෙම දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම router එක මෙතන තියෙනවා කියලා. එතකොට router එකේ antenna වලට හරියට signal reflect වෙලා මේ තහඩුවෙන් signal reflect වෙනවා නම් තහඩුව පොඩ්ඩක් angle කරලා හරියට හදලා speed test කරලා බලන්න. ඉතින් මම ඉස්සරහට වීඩියෝ එකකින් එක පෙන්නන්නම්. ඉතින් අපි දැන් යමු speed test කරලා මොන වගේ speed වෙනසක්ද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා.
ඉතින් මම රවුටර් එක ඔන් කරගෙන තියෙන. ඉතින් රවුටර් එකක් දාලා තියෙන්නේ SLT Mobitel SIM එකක්. ඉතින් මේ වෙලාවේදී රවුටර් එක කිසිම තාඩුවක් පිටපස්සෙන් තියලා නැහැ. normal විදියට මගේ channel උඩින් තමයි මේ තියලා තියෙන්නේ. ඉතින් මම network cable එකෙන් set කරගෙන තියෙනවා. network cable එක අරගෙන ගිහිල්ලා මම මෙන්න විදියට S12 Pro router එකක් මගේ access point එක විදියට පාවිච්චි කරනවා. ඉතින් access point එකෙන් අයිත් මගේ PC එකට මේ විදියට connection එක දෙනවා network cable එකෙන්. ඉතින් අපි web browser එකකින් speed test Ookla එකට ගිහිල්ලා test කරලා බලමු මොන වගේ speed එකක් දෙන්නේ කියලා. ඉතින් මම speed test Ookla site එකට යන්න. හරි. ස්පීඩ් ටෙස්ට් Ookla site එකට ගිහිල්ලා ස්පීඩ් ටෙස්ට් එකක් කරගෙන බලන්න. normal router එක මම තහඩුව නොතියලා තියෙද්දි ස්පීඩ් එක මොන වගේ දෙන්නේ කියලා බලන්න. මේ වෙලාවේදී නම් Mbps 20 ගණක් එනවා. පොඩි දෙයක් කියන්න ඕනේ මේ වෙලාවේ මේ මගේ VPN එක enable වෙලා තියෙන්නේ. අපි ඒක නිසා VPN එක off කරගෙන බලමු. හරි. VPN එක off කරගත්තා. දැන් අපි ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමු. ඉතින් SLT Mobitel ඒ වගේම සර්වර් එක ලංකා කමියුනිකේෂන් PVT Ltd කියලා වැටලා දෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ස්පීඩ් එකක් එනවා. Mbps 32ක් වගේ ගියා. මෙතෙන්දී ඇන්ටනා අපි තාඩුව නොතිය තියෙද්දි. ඉතින් අපි බලමු මේ විදිහට තාඩුවකින් සිග්නල් රිෆ්ලෙක්ට් කරලා ස්පීඩ් වැඩි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් අප්ලෝඩ් ස්පීඩ් එකත් අපි බලමු. හරි. අප්ලෝඩ් ස්පීඩ් එක Mbps 3ක් වගේ තමයි යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට Mbps 2ක් 3ක් වගේ තමයි යන්නේ මේ normal router එකම තියෙද්දි. ඉතින් අයිත් බලමු අපි ස්පීඩ් ටෙස්ට් එකක් කරලා. හරි. දැනුත් යන්නේ Mbps 27ක් කොහොමද Mbps 30ක් වගේ තමයි 30කට ආසන්න ගණක් normal router එකේ තියෙද්දි මගේ යන මේ ස්පීඩ් එක. ඉතින් SLT Mobitel වලින් ඉතින් battery තමයි මම කනෙක්ට් කරගෙන තියන්නේ. උපරිම 32ක් වගේ යනවා. ඉතින් අප්ලෝඩ් එකක් බලමු. අප්ලෝඩ් එක Mbps 2ක් 3ක් වගේ තමයි යන්නේ. මෙතෙන්දී නම් Mbps 1ක් වගේ තමයි යන්නේ. ඉතින් ඔන්න වගේ ස්පීඩ් එකක් තමයි ඉන්නේ තාඩුව නොතිය තියෙද්දි. අපි බලමු තාඩුව තියලා සිග්නල් රිෆ්ලෙක්ට් කරලා මොන වගේ ස්පීඩ් එකක්ද දෙන්නේ කියලා. ඉතින් අප්ලෝඩ් 3යි 4ක් වගේ වෙලා තියෙනවා. හරි අප්ලෝඩ් 5ක් විතර වෙලා ගියා. ඉතින් අපි බලමු දැන් තාඩුව තියලා. ඉතින් මම මෙන්න මේ තාඩුව දැන් තියන්න යන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට සෙට් කරගත්ත තාඩුව. ඉතින් අපි බලමු දැන් ස්පීඩ් වෙනසක් වෙනවද කියලා. ඉතින් මම පොඩ්ඩක් මේ තාඩුව ඇන්ගල් වෙන සෙට් කරනවා. ටවර් එක තියෙන්නේ ඉස්සරහා පැත්තේ කෙලින්ම. ඉතින් රවුටර් එකට රිෆ්ලෙක්ට් වෙලා සිග්නල් එක යන්න ඕන නිසා මම තාඩුව පොඩ්ඩක් ඇන්ගල් වෙන්න තියාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට පොඩ්ඩක් තාඩුව මේ පැත්තෙන් උස්සලා මම තියාගන්නවා. ඉතින් අපි දැන් බලමු ස්පීඩ් ටෙස්ට් එකක් කරලා. දැන් අපි තාඩුව තියාගෙන තියෙන්නේ. දැන් අපි බලමු ස්පීඩ් ටෙස්ට් එකක් කරලා මොන වගේ ස්පීඩ් වෙනසක්ද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ස්පීඩ් ටෙස්ට් Ookla එකේ මම විශ්වාස කරනවා ඇත්ත ස්පීඩ් එක පෙන්වන්න ඇති කියලා. හරි. ඔයාලට දැන් පේනවා ඇති Mbps 30ක් වගේ ගියපු එක Mbps 42ක් වෙලා තියෙනවා. Mbps උපරිම 32ක් වගේ තමයි කලින් ගියේ. දැන් 40ක් පැනලා මුලින් ඩවුන්ලෝඩ් එක ආවා. හැබැයි මෙතන පින් එක නම් පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා මේ වෙලාවේ. අපි ඉස්සරහට ස්පීඩ් ටෙස්ට් කරලා බලමු. හරි. කෙලින්ම Mbps 4කට වැඩි අප්ලෝඩ් එකකට ආවා. ඉතින් බලමු අපි අයිත් ස්පීඩ් ටෙස්ට් එක කරලා අප්ලෝඩ් එකෙන් වැඩි වේද කියලා. කලින්ට වැඩිය ඩවුන්ලෝඩ් ස්පීඩ් එක නම් වැඩි වෙලා තියෙනවා. හරි. අපි අයිත් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමු. දැන් මේ තියෙන තාඩුව අපි තියලා. ඉතින් ඇත්තටම මේ සිග්නල් රිෆ්ලෙක්ට් වෙන වුණාට පස්සේ රවුටර් එකේ ස්ටේබල් එක වගේම ස්ටේබල් සිග්නල් එකක් වගේම ස්පීඩ් එකත් වැඩි වෙනවා. දැන් කනෙක්ට් වෙලා දෙන්නම් Hutch Telecommunication කියන සර්වර් එකට. අපි සර්වර් එක පොඩ්ඩක් වෙනස් කරලා බලමු. කලින් අපි කනෙක්ට් වෙච්ච සර්වර් එකටම ඔයාලට වෙන ඇති දැන් තාමත් කලින්ට වැඩිය ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩියෙන් එනවා. ඉතින් අප්ලෝඩ් ස්පීඩ් එකත් කලින්ට වැඩිය හොඳයි කියලා මම හිතනවා. හරි. අපි ආයිත් කලින් අපි මුලින්ම ස්පීඩ් ටෙස්ට් කරපු සර්වර් එකට කනෙක්ට් වෙලා බලමු. ඉතින් මම ස්පීඩ් ටෙස්ට් කරන වෙලාව 1.55 වගේ වෙලා තියෙන 2කට වගේ. ඉතින් මේ වෙලාවේ ට්‍රැෆික් එකත් වැඩි. හරි. අපි බලමු දැන් ස්පීඩ් ටෙස්ට් එක කරලා. ඔයගොල්ලන්ට පේනවා ඇති කලින්ට වැඩිය ස්පීඩ් එක වෙනසක් වෙලා තියෙනවා. ස්පීඩ් වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මේ වගේ තාඩුවක් තියලා සිග්නල් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් try කරලා comment එකක් දාන්න හරි කියලාද නැද්ද කියලා. ඉතින් මම ඔයාලට කියන්නම් මේ විදිහට තාඩුව තියාගෙන තාඩුව පොඩ්ඩක් එහා මෙහා කරලා බලන්න ස්පීඩ් වැඩි